चरत विखवे चारिकं बहुजन हिताय बहुजन सुखाय लोकानुकंपाय इन्न බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය लोकय इन्न मैत्रिय पतायन्न लोकयागे निवेन सित पतायन्न लोकानुकंपाव पतायन्न බොහෝ ජනයාගේ හිත සුව පිණිස එන්න ලෝකය එන්න datang la dunia lihatlah ke damaian ini ketenangan hati damai yang abadi demi kebahagiaan semua makhluk. වැඩමුවා වැඩහිඳින අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා වර ප්‍රමුඛ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ සුපින්වත්නි අපේ සුරංගන ප්‍රොඩක්ෂන් ආයතනයේ අධිපති සුරංග මහත්මයා නොනා මහත්මිය ඒ වගේ මේ මෞතුමිය පියතුමා ඒ සහෝදරිය ප්‍රධාන ඒ ආයතනයේ සියලුම දුවදරු පිරිස ඒ ප්‍රදේශවාසී සෑම සියලු දෙනාම අද සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේ විශේෂයෙන්ම වාර්ෂිකව සිදු කරනු ලබන උතුම් මාහැඟි මහසෑ වන්දනා මහ පිංකම සිදු කරන්නට විශේෂයෙන්ම මේ පින්කම් වාර්ෂිකව මේ විදිහට සිදු කරනු ලබන්නේ අපේ සුරංග මහත්මයාගේ උපන් දිනය අද දවසේදීලා තිබෙනවා. ඉතින් ඒ අනුව සෑම වසරක් පාසාම මේ ස්ථානයේ විශේෂයෙන්ම අතිගෞරවනීය ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික අපේ හසලක සීල විමල ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ උතුම් වූ ස්තූප වන්දනා මහා පින්කම් පෙළහර
මේ ස්ථානයේහි මේ ආකාරයෙන් සිදු කරනු ලබනවා. ඉතින් මේ පින්කමට සමගාමීව අපේ සුරංග මහත්මයා විශේෂයෙන්ම මෑතක සිට මේ ගෞරවනීය මහා සංඝරත්නයත් Taman ඇසුරු නිසුරු කරන මේ ස්ථානට වැඩම කරලා කියලා මේ ආකාරයෙන් ගිලම්පස දන් පැන් පූජා කරලා මේ පින්කම තවත් අර්ථවත්ව සිදු කරගන්නට කටයුතු සිදු කරනු ලබනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ ස්ථානයේ විවිධ අවස්ථාවන් වල නිරන්තරයෙන් දන් පැන් පූජා කරලමින් පින්කම් සිදු කරනු ලබනවා. ඉතින් විශේෂයෙන් අපි සුරංග මහත්මයාත් ඒ වගේම ඒ අනිකුත් සියලුම දෙනාත් විශේෂයෙන් මේ ස්ථානයේ මුල් කරගෙන සෑම මාසකම පස්වෙනිදා මේ ස්ථානයේ දහවල සංඝසතු දන් පැන් පූජා කරනු ලබනවා. දැන් මං හිතන්නේ මේ වන විට සාංගික දාන ඒ මාසයක් පාසා සිදු කරන 10ක් පමණ සිදු කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන් එතුමාගේ ශ්‍රද්ධාව මත තමයි මාසිකව මේ පින්කම ඒ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා අපේ අවවාද අනුශාසනා ඇතුව ඒ වගේම ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතුව මේ ස්ථානයේ සිදු කරනු ලබන්නේ. ඉතින් ඇත්තටම මේ පින්බිමට ආවට පස්සේ අපි හැමදෙනාටම දැනන දේ තමයි හැඟෙන දේ තමයි හරියට පන්සලකට ගියා වගේ. ඉතින් ඇත්තටම අපේ සුරංග මහත්මයා බොහෝමත්ම වමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ සියලු පින්කම් කටයුතු කාරණා සිදු කරනු ලබන ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු ආදීත් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් විශේෂයෙන්ම ඒ විසුල හෙළෝ ස්වායතනයේ පවත්වාගෙන යමින් කටයුතු කරලමින් බොහෝ පිරිසකට රැකී ආරක්ෂා ආදිය ලබා දෙමින් ඒ දරුවන්වත් විශේෂයෙන් මේ ධර්ම මාර්ගය යොමු කරවමින් ඒ මව්දෙමාපියන්ටත් පින්කම් සිදු කරගන්න අවස්ථාව සලස්වා දෙමින් මේ පින්කම් ඊ타ත්ම ප්‍රියමනාප ආකාරයට විශේෂයෙන්ම අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත මේ කටයුතු මනවින් සිදු කරනු ලබනවා. ඉතින් විශේෂයෙන් අපි එතුමාව ඇසුරු නිසුරු කරන්නට පටන් අරගෙන බොහෝ කාලයක් වෙනවා. ඉතින් එදා මෙදා තුර අපේ අවවාද අනුශාසනා මත බොහෝ වෙලාවට මේ සියලු කටයුතු ඊ타ත්ම මනවින් මේ පින්වත් පිරිස සිදු කරගෙන යමින් කටයුතු සිදු කරනු ලබනවා. ඉතින් මේ වෙලාවේ දීර්ඝව යමක් කියන්න වෙලාව නෙමෙයි. මොකද තව ස්වල්ප මොහොතකින් මේ ස්ථානයේ වාර්ෂිකව සිදු කරන උතුම් වූ ස්තූප වන්දනා පෙළහර පැවැත්වීම සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේ මේ ස්ථානට වැඩම කිරීමට නියමිතයි. ඊට පෙර ආතුව මේ වැඩම කළා පින්වත් පූජනීය ගරුතර මහා සංඝරත්නයේ පිළිගැනීම අපේ යුතුයකමක් වෙන විශේෂ සුරංග මහත්මයා ප්‍රධාන මේ පවුලේ පින්වත් හැම දෙනා වෙනුවෙන් ඒ අනුව අද දවසේ විශේෂයෙන් මේ උතුම් වූ ගිලම්පස දානමේ පින්කම සඳහා අපේ සුරංග මහත්මයාගේ ආරාධනා ඇතුව මේ ස්ථානට වැඩම කරන්නට යෙදුණා. සබරගම් පළාතේ සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ ඒ ප්‍රධාන සංඝනායකේ වගේම තලාවිට යමුහෙන් කන්ද ශ්‍රීමලාරාමයේ ඇතුළු පංචමහා විහාරාධිපති කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික අතිගෞරවනීය අපට නම කියන්නට අවසරයි මధుරභාණී මුත්තේටුපිට විමලකිත්ති නායක මාහිම්පාණන් වහන්සේ මේ පින්කම සඳහා දවසේ වැඩම කරන්නට යෙදුණා. ඊළඟට වැඩ ඉන්නේ බුලුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනයේහි වත්මන් පරිවේනාධිපති පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය දර්ශනපති වටිනාපහ දේවානන්ද අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ දුර බැහැර සිට සෑම වර්ෂයකම මේ පින්කම සඳහා වැඩම කරවනු ලබන අපේ වැලිමඩ ඒ කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාමය ලකීලෑන් සාම විහාරය යන ඔබේ විහාරාධිපති උඩරට අමරපුර මහානිකායේ ඌව පළාතේ උපප්‍රධාන සංඝනායක දුරන්දර විශ්‍රාමලත් විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී අතිගෞරවනීය කිරවනාගම අරියවංශ අපේ නායක මාහිම්පාණන් වහන්සේ අද දවසේ මේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. ඊළඟට වැඩ ඉන්නේ අපේ ඇහැලියගොඩ බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය ඒ පිරිවෙන් විහාරය ඇතුළු එම විහාර ගණයන්හි විහාරාධිපති ඓතිහාසික දිවාගුහා රජමහා විහාරය ඇතුළු එම සියලු විහාර ගණයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී අප කල්යාණ මිත්‍ර හිතවත් අපේ ගරු කටයුතු රාජකීය පඬිත අපේ රාසගල චන්දකීර්ති ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ අද දවසේ විශේෂයෙන් මේ අවස්ථාවේ තවත් අපේ ස්වාමින් වහන්සේලා දෙනමක් සමග මේ අවස්ථාවට වැඩම කරන්නට යන මොකද අපේ සුරංග මහත්මයා නිරන්තරයෙන්ම බෝපැත්ත ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහා පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලාට
දන් පැන් පූජා කරලමින් අනිකුත් ඒ ප්‍රත්‍යභාසකම් සලස්වා දෙමින් කියමින් නිරන්තරයෙන්ම ඒ පින්කම් කටයුතු කාරණා සඳහා සහ සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අනුව අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ අද දවසේ මේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. ඊළඟට වැඩ ඉන්නේ ඇහැලියගොඩ ශ්‍රී සුමන තිස්සාරාමාධිකාරී ඇහැලියගොඩ බුලුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවේනාධිපති අප කල්යාණ මිත්‍ර හිතවත් අපේ ගරු කටයුතු තොරණගොඩ ඉන්දානන්ද ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ අද දවසේ මේ පින්කම සඳහා වැඩම කරලාන්ට යෙදුණා. ඊළඟට වැඩ ඉන්නේ අප තලාවිටියවත්ත මෙත්මුනි මහා විහාරවාසී අප කල්යාණ මිත්‍ර හිතවත් අපේ ගරු කටයුතු දම්බුලුවන සුමනසාර ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ. ඊළඟට වැඩ ඉන්නේ අපේ සුරංග මහත්මයා සමග දිගු කාලයක සිට බොහෝමත්ම හිතයිසිවන්තව ලෙන්ගතෝ කටයුතු කාරණා සිදු කරනු ලබන දැනට වත්මනේහි හෝමාගම මහින්ද රාජපක්ෂ ජනාධිපති මහාවිද්‍යාලයේහි සහකාර විදුහල්පති ලෙස කටයුතු කරන අප කල්යාණ මිත්‍ර හිතවත් අපේ ගරු කටයුතු රාජකීය පඬිත අපේ දුරම්පේ සද්දා විමල ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ මේ පින්කම සඳහා වැඩම කරලාන්ට යෙදුණා. ඊළඟට වැඩ ඉන්නේ සෑම වර්ෂයකදීම මේ පින්කමේදී විශේෂයෙන්ම සුරංග මහත්මයාට විශාල ශක්තියක් වෙමින් මේ සියලු කටයුතු සංවිධානය කර ගැනීමේදී සූදානම් කර ගැනීමේදී බොහෝසේ ඒ අනුශාසනා කටයුතු කාරණා සිදු කරනු ලබන අපේ වැලිමඩ කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාමාධිකාරී එවැගේම වැලිමඩ ජාතික පාසලෙහි ආචාර්ය ඌව පරණගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේකකාධිකාරී අප කල්යාණ මිත්‍ර හිතවත් රාජකීය පඬිත අපේ ගරු කටයුතු වැතලාවේ අමරවංශ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ අද දවසේ මේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම අපේ විලංගල්ලේ අපේ දේවානන්ද ගෞරවනීය පොඩි හාමුදුරුවෝ ඒ වගේම අපේ මුල්පිටිය ධම්මිස්සර ගෞරවනීය පොඩි හාමුදුරුවෝ මේ අවස්ථාවේ මේ පින්කම සඳහා වැඩම කරවන්නට යෙදුණා. වැඩම කළා මේ පින්වත් පූජනීය ගරුතර මහා සංඝරත්නයේ බොහෝමත් නමස්කාර පූර්වකව අපි විසින් පිළිගන් ලබන අතර මේ දායකාරකාදී පින්වත් හැමදෙනාමත් සාදු නාදයක් පවත්වලා මහා සංඝරත්නයේ පිළිගැනීම සිදු කරමු. හොඳයි එහෙමනම් කාල වේලාව ගත වෙන නිසාවෙන් අපි බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේ පිරිස පංචශීලයේ සමාදන් කරවීම සහ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගිලම්පස බුද්ධ පූජාව පූජා කිරීම කටයුතු සිදු කරලන්ට ඉන් අනතුරුව මේ සකස් කරගත් ගිලම්පස දාන වස්තුව සංඝසතු වශයෙන් පූජා කරලා පින් සිදු කරගන්නයි සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙමනම් මේ අවස්ථාවේ බොහෝ ස්වාමින් වහන්සේලා පිරිසක් මේ අවස්ථාවේ වැඩ සිටියත් අපි කාල වේලාව අනුව විශේෂයෙන් මේ කටයුතු සියල්ල අප කෙරෙහි අනුකම්පාවෙන් සිද්ධ කර දෙන හැටියට අපි බොහෝමත්ම නමස්කාර පූර්වක ආරාධනා කරනු ලබනවා. මූලාසනයේ වැඩ හිඳින තලාවිටිය අමුහෙන් කන්ද ශ්‍රී විමලාරාමයේ ඇතුළු පංචමහා විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ සබරගම් පළාතේ උපප්‍රධාන සංඝනායක එවැගේම කල්යාණී ඒ ධර්මහා සංඝ සභාවේ කාරක සංඝ සභික අතිගෞරවනීය මధుරභාණී මුත්තෙට්ටු පිට විමලගෙත්ති නායක මාහිම්පාණන් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරන ලබන මේ සියලු පින්කමෙහි කටයුතු කාරණා අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්සිත කර දෙන හැටි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා ආරාධනාව සිද්ධ කරන්න. කවුරු සාදුකාරය පවත්වන්න නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සූදානම් කරගත් ගිලම්පස දානයේ අග්‍රභාගයේ ලෞතර බුදුරජාණන් වහන්සේට සා පූජා කරමු. පූජා වේවා කියන අදහසින් යුතුව මහා සංඝරත්නය සමග ගාථා කියමින් ගිලම්පස පූජා පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ද විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත් දේව මනුස්සානං බුද්ධෝ වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුප ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං ඝනසාරප්පදිත්තේන දීපේන තම තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තං සුගන්ධිකාය වදනං අනන්ත සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං පූජේමි ලබාමි මොක්ඛම් පුප්පම් මිලායාති යතහා කායෝ තථා යාති විනා අදිවාසේ තුනෝ බන්තේ පානීයං අනුකම්පං උපාදාය පතිගන් අදිවාසේ තුනෝ බන්තේ ගිලානපච්ච අනුකම්පං උපාදාය පතිගන් අදිවාසේ තුනෝ බන්තේ තාං බූලං පරි අනුකම්පං උපාදාය පතිගන්නාතුමු කායේන වාචා චිත්තේන පමාදේ අච්ඡයං කම්මේ භන්තේ භූරි පඤ්ඤ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ යාව නිබ්බානපත්තිය සාදු ශාස්ත්‍රවේදී ගරු කටයුතු අපේ කලවානේ සරති සාම්ද්‍රෝ මුලින් නම් කියා පිළිගන්නා ලද සියලුම මහා සංඝරත්නයන් අවසරයි. සුරංගන ප්‍රොඩක්ෂන් අධිපති තුමා අපේ සුරංග මහත්මයා නෝනා මහත්මිය සහෝදරිය දෙමව්පියන් දෙපළ ආයතනයේ සේවක සේවිකාවන් ඇතුළු කොට ඇති වාසනාවන්ත පින්තුනි වාර්ෂිකව අපි හැමදාම සහභාගී වෙන පින්කමටයි අපි කවුරුත් සහභාගී වන්නේ. විස්තර අපේ කල්වානේ සරණති සාම්ද්‍රෝ මතක් කළා. අපේ සුරංග මහත්මයාට අපේ කල්යාණ හිත මිත්‍රයන්ට මේ මහා සංඝරත්නය අසුරු කරන මේ සත්පුරුෂ මහත්මයාට මුලින්ම අපි සුබ උපන් දිනයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ජයසිරි මහ බෝහාමුදුරන්ගේ පිහිට සතර දළදා වහන්සේගේ පිහිට එතුමා සිදු කරන මහා පින්කම් මාලාවන්හි පිහිට එතුමාට ලැබීමෙන් නැවත නැවතත් වාසනාවන්තම සුබ උපන් දිනයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමා උපන් දිනේ පමණක් නෙවෙයි හැමදාම පින්කම් කරන කෙනෙක්. හැමතැනම පින්කම් කරන කෙනෙක්. හැමදාම පින්කම් වලට සහභාගී වෙන කෙනෙක්. අපිත් ඒකයි බොහොම සතුටින් මේ මහා සංඝරත්නයත් කවුරුත් සහභාගී වන්නේ එතුමාගේ තියෙන සත්පුරුෂ භාවය. එතුමාගේ තියෙන කෙලෙහි ගුණ සැලකීම. එතුමාගේ තිබෙන උතුම් ගුණාංග දිහා බලලා තමයි මේ කවුරුත් මහා සංඝරත්නයේ වැඩම කරන්නේ සහභාගී වන්නේ. එතුමා ඇතුළු පවුලේ හැම කෙනෙක්ම ඒ සත්පුරුෂ භාවයෙන් යුක්තයි. ගුණ සම්පත්තියෙන් යුක්තයි. සීල සම්පත්තියෙන් යුක්තයි. හැමදාම පින්කම් කරන්න පුරුදු වෙච්ච අත් දෙකක් තියෙන අය පස්වෙනිදා අපේ හාමුදුරු මතක් කළා වගේ සෑම මාසෙකම පස්වෙලා ස්වාමීන් වහන්සේලා 5 නමක් වැඩම කරලා මහා දානයක් මේ ස්ථානයේ පූජා කරනවා. ඒකම තවත් විවිධ පින්කම් විවිධ අවස්ථාවන්හිදී මේ ස්ථානයේ සිදු කරන බෝධි පූජා පින්කම් ආශිර්වාදාත්මක පින්කම්
ධර්ම දේශනාමය පින්කම් ආදී වශයෙන් බැලුවාම විවිධ පින්කම් මේ ස්ථානයේ බොහෝසේ සිදු වෙනවා. ඒ නිසා අදත් වාර්ෂිකව සිදු කරන ගෞරවනීය රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ හසලක සීලිමල හාමුදුරුවෝ වැඩම කරලා පවත්වන සෑ වන්දනා පින්කමයි අද මේ පවත්වන්නේ. දීර්ඝ වශයෙන් විස්තර කතනය කළ යුතු නැහැ, කවුරුත් දන්නවා. එසේනම් මේ වෙලාවේ සූදානම් වන්නේ මහා සංඝරත්නයට ගිලම්පස දාණය සාංගිකව පූජා කිරීමටයි සූදානම් කරගත්ත ගිලම්පස දාණය මහා සංඝරත්නයට පූජා කරමි. පූජාම වේවා. ලැබෙන සිද්ධ වෙන සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සුරංග මහත්මයාට සුබ උපන් දිනයක් ඒ තුලින් උදා වේවා. ඒ ආශිර්වාදය සැලසේවා. දෙමව්පියන් ඇතුළු පවුලේ අනිකුත් හැම දිනාටත් ආයතනයේ හැම දිනාටත් උදව් උපකාර කරන සම්බන්ධ වෙන කොයි කාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ නිවන් සුව පිණිස මේ ගිලම්පස දානමේ පින්කම හේතු වාසනා වෙත්වා කියන අදහසින් යුතුව මේ විදිහට කියලා මහා සංඝරත්නයට ගිලම්පස දාණය පූජා කරමු. ඉමං ගිලාන පච්චේ භේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම. ඉමං ගිලාන පච්චේ භේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම. ඉමං ගිලාන පච්චේ භේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම. ඉච්ඡිතං පත්තිතං තුයහං කිප්පමේව සමි සබ්බේ පූරෙන් තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසි. අශේෂ ජනවන්දනීය මානවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උරුසාග්‍ර වශයෙන් ගිලම්පස පූජා කිරීමෙන් අනතුරු මහා සංඝරත්නය උරුසා ගිලම්පස පිරිනැමීමෙන් ලබන ලද සියලු ආනිසංස ධර්මයේ ප්‍රථමයෙන් සිළු දෙවියන් විසින් අනුමෝදන් ලැබෙත්වා. නමින් මේ පරලෝකයේ සිළු ඥාති මිත්‍රාදීන්ටත් ඒ පින් අත්පත් වීමෙන් සුවපත් නිවන් දක්නට හේතු වේවායි. මේ සෑම දිනාටත් මේ පින් ඒකාකාරව අත්පත් වීමෙන් නරක ආදී වූ සතර පායෝ පටිදුක් කිරපත් නොවී චාතුරු මහරාධික ආදී සදිවි ලෝකයන් ඊපදේයෝ සදිවිය ශ්‍රී සම්පද්ද නැවත මනුස්ස ලෝකීපද මනුෂ්‍ය ශ්‍රී සම්පද්ද විඳ කෙලවර දේ මතු බුදු වී වදාන කල්යාණ මිත්‍ර මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ විසින් දේශනා කරන ලබන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කොට අජරාමර නිත්‍ය මංගල පරම සන්තුට්ඨකේ මාර සුන්දරතර අමා මහ නිවන් සම්පප්පතිලාභේ පිණිස මිය ගිය සිරු ඥාතීන්ටත් මේ සෑම දිනාටත් උපන් දිනේ සමන සුරංග මහත්මයාට සුබ උපන් දිනේට ආශිර්වාද පිණිසත් මේ ගිලම්පස දානමේ පින්කම හේතු වේවයි. වාසනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් උත්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුයි. demi kebahagiaan semua makhluk. Mari melangkah dalam kasih sayang. Datanglah dunia, walk for the many, walk for the light, to heal the world and end the night. Come, oh world, for the joy of all. The spirit of peace is standing tall. सबके हित के लिए करुणा की पुकार.
නැවතවතාවක් සාදු කියමු. හොඳයි එහෙමනම් මේ මොහොතේ අපි කාල වේලා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අසිරිමත් වූ මහා පින්කමෙහි විශේෂයෙන් නියමුවානන් හැටියට අපට කවදත් ලෙන්ගතු සිතින් ඇසුරු නිසුරු කරලා මෙන් කටයුතු කරන අපේ සුරංග මහත්මයා විශේෂයෙන් තමන්ගේ ජන්මදින නිමිති කරගෙන මේ සියලු දෙනා එකතු කරගෙන ඒකාත්මික කරගෙන මේ ස්ථානයේ විවිධ පින්කම් ධර්මදේශනාමය පින්කම් ආශිර්වාද බෝධි පූජාමය පින්කම් ඒ වගේ මාසික දානමය පින්කම් ආදී බොහෝ පින්කම් රාශියක් මේ ස්ථානයේ මුල් කරගෙන සිදු කරනු ලබනවා. ඒ වගේම අවට වටපිටා විහෙර විහාරස්ථානවලත් විවිධ පින්කම් කටයුතු කාරණා සිදු කරලමින් බොහෝ පින්කම් සිදු කරනු ලබනවා. හොඳයි එහෙමනම් එතුමාණන් විසින් මේ අවස්ථාවේ ගෞරවනීය දේශකයන් වහන්සේට චාරිත්‍රානුකූලව දැහත් වට්ටිය පූජා කරලා ඒ ආරාධනාව සිදු කරනවා ඇති මෙතෙන් සිට ඒ උතුම් මාහංගි මහා පින්කම සිදු කරන හැටියට ගෞරවනීය දේශකයන් වහන්සේට හැමදෙනාම සාදු නාදයක් දීලා ආරාධනාව සිදු කරමු. හොඳයි සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් මෙතෙන් සිට ගෞරවනීය දේශකයන් වහන්සේගේ අභිමතය පරිදි එම උතුම් වූ මහසෑ වන්දනා මහා පින්කම මෙතෙන් සිට සිදු කරනවා ඇති හැමදෙනාම මේ අවස්ථාවේදී සහ සම්බන්ධ වෙමින් කටයුතු කරන හැටි මතක් කරනවා. සියලු දෙනාම නැවතවතාවක් සාදු කියලා ආරාධනාව සිද්ධ කරමු. හොඳයි පින්වත්නි, ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. තිසරණ සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณกมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි පින්වත්නි, ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි වන්දනා කරමු. බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපා සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජ අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ මහියංගනං නාගදීපං කල්යාණං පද දිවාගුහං දීගවාපි චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං සොන්නමාලී මහා චේතියං තූපාරාම ජේතවනං සේල චේතියං තථාගාචර ගාමකං ඒතේ සෝල සටානානි අහං වන්දාමි සබ්බදා සාදු සාදු සා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සහිත සම්බුදු ගුණයන් විසෙහි අපගේ නමස්කාරය වේවා. මේ විදිහට කියන්න සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සඳහම් නම දින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි
ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි සම්මා සම්බුදු පිහිට ලැබෙන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි රාග ද්වේෂ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් රසය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමි වන්නේ අරහං යන ගුණයෙන් යුතු සමිඳුන් නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ මුලමැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කාරුණික ගුණ ඇති බුදු නිත යොමු වන්නේ දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ අකාලිකයි සම්බුදු බණ සිත පහදා ගන්නේ සාදු සාදු මම සම්බුදු සඳහම් නම දින්නේ රාග ද්වේෂ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරා ගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ දුරගොස් දන් පිදිය යුතුය ආහුනීය වන්නේ ආගන්තුක දං සුදුසුය පාහුනීය වන්නේ පිං
සලකා දීම හොඳය දක්ඛිනීය වන්නේ අංජලි කරණී ගුණයට ලොවම වසඟ වන්නේ සාදු සාදු මම සම්බුදු සංඝ ගණ නම දින්නේ සාදු සාදු මම සම්බුදු සංඝ ගණ නම දින්නේ ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කොට මේ පුණ්‍ය භූමියේ පලිඟු බුබුලක්සේ බබලන මේ සෑරදුන් වහන්සේට අපේ මේ කල්යාණ මිත්‍ර සුරංග මහත්මයා ජන්මදින සැමරුම් මහා පිංකමක් හැටියට මේ බුද්ධ ආසන මත නිලුම් මලින් සරසා පේසාවලලු අලංකාරවත් කොට පහන් දල්වා පුන් කලස් වලින් මේ සෑරදුන් වහන්සේ පූජාවට ලක් කරමින් මල් පහන් දැහැත් ගිලන්පස ශබ්ද පූජාදී නානාවිද පූජාවන් මේ මහ සෑරදුන් වහන්සේ උදෙසා පූජා කිරීම පිණිස උත්සාහවත් වී තිබෙනවා. මේ සියලු පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ පරාමර්ශනය කරමින් අපි අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරමු. පූජා වේවා. ගනසාරප්ප දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා අංගන්දේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං අදිවාසේ තුනෝ බම්තේ සීතෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බම්තේ උන්හෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බම්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු අදිවාසේ තුනෝ බන්තේ තාං බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බම්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං සාදු සාදු
මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කළසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේ ආයතනයන්ගෙන් අරමුණුගෙන ඒ අරමුණු කෙරෙහි නොඇලුණු සේක නොගැටුණු සේක මුලා නොවුණු සේක ආසාව දුරු කළ සේක අරහං වනසේක ඒ අරහං බුදු ගුණයට මේ සම්බුද්ධ පූජාව බුදුපා කමල් අභියස පූජෝපහාරයක් වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘත ඥාන වශයෙන්ද ආකාර 12කින් යුතුව තුන් වැදෑරුම්බ ගුරුපදේශ රහිතව අවබෝධ කොට වදාළසේක ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක ඒ සම්මා සම්බුදු ගුණයට මේ සම්බුද්ධ පූජාව බුදුපා කමල් අභියස බුද්ධෝපහාර පූජාවක් වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවබෝධ කළ යුතු සියලු ඥාන දර්ශනයන් අවබෝධ කොට වදාළසේක ඒ ඥානය පිණිස පසළොස් චරණ ධර්මයන් පුරුදු කොට වදාළසේක ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක ඒ විජ්ජාචරණ ගුණයට මේ බුද්ධෝපහාර පූජාව බුදුපා කමල් අභියස පූජා වේවා
පූජා කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුන්දර වූ නිවනට වැඩම කොට වදාළසේක. චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද මේ ජීවිතයේදීම සාක්ෂාත් කළසේක. ඔබ වහන්සේ සුගත වනසේක. ඒ උතුම් සුගත ගුණයට මේ සම්බුද්ධ පූජාව බුද්ධෝපහාර පූජාවක් වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ සත්ව ලෝකයද සත්වයා හැසිරෙන අවකාශ ලෝකයද සත්වයාට උපකාර කරන සංස්කාර ලෝකයද මනාව අවබෝධ කළසේක. ඔබ වහන්සේ ලෝකවිදූ වනසේක. ලෝකවිදූ ගුණයට මේ සම්බුද්ධ පූජාව පූජෝපහාරයක් වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ලෝක සත්වයා වෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය වදාළසේක. සීල සමාධි ප්‍රඥාව වදාළසේක. මේ ලෝක සත්වයන් කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස ඒ ආර්ය මාර්ගය පුරුදු කොට වදාළසේක. රාගයෙන් පීඩිත සත්වයන් සංසිඳුණු සේක. ද්වේෂයෙන් ඇවිලුණු සත්වයන් සංසිඳී ගිය සේක. මෝහයෙන් අඳුරු සත්වයන් ප්‍රඥාවෙන් ආලෝකමත් වූ සේක. ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති වනසේක. පුරිස ධම්ම සාරති ගුණයට මේ සම්බුද්ධ පූජාව බුද්ධෝපහාර පූජාවක් වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සියලු දෙවියන්ද සියලු මිනිසුන්ද යන මඟක් නොමදැන
සංසාරයේ අතරමං වූසේක අතරමන් වූ දෙව් මිනිසුන් වෙත ඔබ වහන්සේ ගුරු දෙවිඳුන් වූසේක සියලු දෙවියන්ද සියලු මිනිසුන්ද මාර්ගයට අවතීර්ණය වූසේක ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක ඒ සත්තා දේව මනුස්ස ගුණයට මේ සම්බුද්ධ පූජාව පූජෝපහාරයක් වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ලෝක සත්වයා වෙත අවබෝධ කරවීම පිණිස වැඩම කොට වදාළසේක ඔබ වහන්සේ බුද්ධ වනසේක බුද්ධ වනසේක ඒ සම්බුදු ගුණයට මේ සම්බුද්ධ පූජාව පූජෝපහාරයක් වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ ජීවිතයේදීම කෙලෙසුන් නැසීමට තරම් භාග්‍යවන්ත වූසේක මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතු සියලුම ධර්මයන් අවබෝධ කිරීමට තරම් භාග්‍යවන්ත වූසේක ඔබ වහන්සේ වැඩිය යුතු සමත විදර්ශනා ඥාන වැඩිමට තරම් භාග්‍යවන්ත වූසේක ඔබ වහන්සේ දුරු කළ යුතු අවිද්‍යා තණ්හාව මේ ජීවිතයේදීම දුරු කිරීමට තරම් භාග්‍යවන්ත වූසේක ඔබ වහන්සේ භගවාවනසේක භගවාවනසේක ඒ භගවා බුදු ගුණයට මේ සම්බුද්ධ පූජාව පූජෝපහාරයක් වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මේ පහන් පූජා කරමි මේ සුවඳ දුම් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි
මේ උණු පැන් පූජා කරමි මේ ගිලන් පස පූජා කරමි මේ ඖෂධ පූජා කරමි මේ පළතුරු පැන් පූජා කරමි මේ වියලි ඖෂධ පූජා කරමි මේ දහත් පූජා කරමි මේ සියලු පූජාවෝ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද විදර්ශනා ඥාන පිණිසද ත්‍රි හේතුක කුසල් පිණිසද කල්යාණ මිත්‍ර සේවනය පිණිසද කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව පිණිසද මාර්ගඵල පිණිසද අමා නිවන් පිණිසද උපකාර වේවා හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා බුදු සමිඳුගේ නිතින් ගලා කරුණා දහර ඇවිල ගිය සිත් සතන් නිවී සැනසී ගියා එකම බණ පදයිනුත් ගලා නැන රැස් දහර අඳුරු ජීවිත පුරා එළිය විහිදී ගියා බුදු නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු මුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිලිසරණ සදා දුන් හිරු උදාවනු මිසක අඳුර එන්නට එපා දෙපා පැටලුණු විටදී බිම වැටෙන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව දැනේවා සදාකාලික අමා නිවන් සුව දැනේවා සදාකාලික අමා නිවන් සුව දැනේවා
සාදු සාදු සාදු. පින්වත්නි, මේ සෑරඳුන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කර ගන්නට යෙදුන සියලුම පූජාවන් අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ පුණ්‍ය භූමියේ ඉදිකල මේ සෑරඳුන් වහන්සේට අපි පූජා කරමු. අපේ සුරංග මහත්මයා බොහෝම ශ්‍රද්ධාවෙන් ජීවමාන සංඥාවෙන් තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ පින්කම ලෑස්ති කරන්නේ. ඉතින් මේ ආයතනයේ මේ තරුණ දරුවෝ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂ බුද්ධෝපහාර පූජාවක් ලෑස්ති කරන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සෑයක් වෙනුවෙන් වන්දනා කරන්න ලැබෙන එක ලොකු දෙයක්. හේතුව කාලෙකින් තමයි බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ. ඊටත් වඩා දුර්ලභ දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ නමක් ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ බොහොම කාලෙකින්. දැන් මීට පෙර පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෑයවල් ගොඩාක් ඉදි වෙලා නැහැ. එක සෑයයි ඉදි වෙලා තියෙන්නේ. එක ධාතු සෑයයි ඉදි වෙන්නේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධ අධිෂ්ඨානය කරන්න ඕන ධාතුන් වහන්සේලා විසිරෙන්න. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා නැහැ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් ලෝකේ එක සෑයයි ඉදි කරලා තියෙන්නේ. ගොඩාක් අලු වෙලා යනවා ධාතුන් වහන්සේලා. ධාතු ඉතුරු වෙන ධාතු කොටසුත් එකට තමයි පිහිටන්නේ. එතකොට එකට පිහිටියාට පස්සේ තේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් එක සෑයයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ බොහොම අඩු ආයු කාලෙක ඉපදුනේ. ඒ නිසා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. බුදුරජාණන් පිරිනුවම් පානකොටම සෑයවල් 10ක් ඉදි වෙලා තියෙනවා. ද්‍රෝණ 8කට ධාතුන් වහන්සේලා බෙදිලා ගියා. ඒ 8ම තැම්පත් කරලා සෑයවල් 8ක් ඉදි කරලා තියෙනවා පිරිනුවම් පානකොටම. කෙනෙක් හිතන්න පුළුවන් මේ පස්සේ කාලේ කරපුවා කියලා. මේ සෑයවල් එහෙම හදනේව පස්සේ කාලේ කරනේව කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකොට සෑයවල් 8ක් ඉදි වෙලා තියෙනවා. ඒ ද්‍රෝණ කියන බමුණ ධාතුන් වහන්සේලා බෙදපු වාජනීය තැම්පත් කරලා තවත් එක සෑයක් ඉදි කරලා තියෙනවා. පස්සේ කාලේ ඔය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හොයාගෙන පිරිසක් ඇවිල්ලා ඉතින් හරියට දුක් වෙලා තියෙනවා. එතකොට ධාතුන් වහන්සේලා බෙදලා ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ හරිය දුක් වෙලා මේ චිතකේ දැවුණු තැන අලු අරන් ගිහි අංගාර චේතිය කියලා සෑයක් ඉදි කරලා තියෙනවා. අංගාර චේතිය කියලා. දැන් ඒ සෑයෙන් ගෙනාපු ධාතුන් වහන්සේලා කොටසක් තියෙනවා මාදම්පේ සේනානායක කියලා රජමහ විහාරයක් තියෙනවා. ඒ විහාරයේ තියෙන අඟුරු තැම්පත් කරලා තමයි මේ සෑය හදලා තියෙන්නේ. එතකොට ඒ විදිහට බලනකොට බුදුරජාණන් ශ්‍රී පිරිනුවම් පානකොටම ධාතුන් වහන්සේලා 10ක් ඉදි වෙලා තියෙනවා. ඉතින් පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බොහෝ කාල යනකොට මිත්‍යා දෘෂ්ටික රජවරු පහළ වෙලා මේ සෑයවල් විනාශ කරලා තියෙනවා. ඒ වෙනකොට අපගේ බුද්ධ ශාසනය වැඩ සිටි මහා කස්සප මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එක තැනක තැම්පත් කළා මේ අනාගතේ මිත්‍යා දෘෂ්ටික රජවරු මේව විනාශ කරයි කියලා. ඒ ධාතුන් වහන්සේලා අන්තිමට ධර්මාශෝක රජුරෝ පහළ වෙලා ඒව අරගෙන තමයි ඉන්දියාවේ 84000ක් සෑයවල් හදන්නේ. මොකද රජුරන් නිතර අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 84000යි කියලා. එයාගේ ශ්‍රද්ධාවට 84000ක් සෑයවල් හදලා තියෙනවා. තුන්වෙනි සංගායනාව වෙනකොට ලංකාවට ඒ වෙනකොට බුද්ධ ශාසනය අරන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩම කළාට පස්සේ ලංකාවට වැඩිය සුමන සාමණේර මහරහතන් වහන්සේ ඉන්දියාවට වැඩම කරලා ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පාත්‍රේ පුරවල අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලංකාවේ යෝජනික ස්තූප කියලා යොදුනක් ගානේ සෑයවල් හදලා තියෙනවා. ඒ කාලේ දේවානම්පියතිස්ස රජුරෝ යොදුනක් ගානේ සෑයවල් හදලා තියෙනවා. ඒ සෑයවල් අතර ওই රජමහා විහාරවල යෝජනික ස්තූප ගොඩාක් තියෙනවා. යොදුනක් ගානේ සෑයවල් හදලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනය ලංකාවට වැඩියාම ඉතින් ලංකාව විශේෂ තැන. ඒ බුදුරජාණන් වහන්සේත් ඒක දැක්කා.
ශ්‍රී ලංකාවේ ගොඩාක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයවල් වැඩ සිටිනවා. සෑයවල් වල ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් බුදුරජාණන්සේගේ විශාලම ධාතුන් වහන්සේ නලල් තලයේ සේරුවාවිල මංගල මහා සෑය වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට විශාල ධාතුන් වහන්සේලා දෙකයි අකු ධාතුන් වහන්සේලා දෙක. වම් උරහිස් සැටේ සහ දකුණු උරහිස් සැටේ. අකු ධාතුන් වහන්සේලා කියන්නේ උරහිස් සැටේට. තූපාරාමී සෑය තැන්පත් කරලා තියෙනවා. රාමගාමී කෝලිය සිටු දරුවන්ට දුන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ලංකාවේ වැඩ හිටිය සෝනුත්තර කියන මහරහතන් වහන්සේ අරගෙන නාගලෝකෙන් අරන් ඇවිල්ලා ස්වර්ණමාලී මහා සෑය වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා 4 දෙනමක්ම ප්‍රකටවම වැඩ ඉන්නවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬු 7ක් මැද්දේ වැඩ ඉන්නවා. තවත් දළදා වහන්සේ නමක් සෝමාවතී මහා සෑය රඳුන් වහන්සේ මත වැඩ ඉන්නවා. ඉතින් මේ විදිහට ගත්තාම ඉතින් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. මේ ලෝකේ ධාතු ප්‍රාතිහාරයක් තියෙනවා. කෙනෙක් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හරියට මේ ධාතුන් වහන්සේලා වැඩම කරනවා. ඉතින් ධාතුන් වහන්සේලා වැඩම කරන දෙවිවරු ඉන්නවා. තෙම් විශේෂ දෙවිවරු උදව් කරනවා. දැන් අපි වැඩ ඉන්න තැන උනා ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ සුරංග මහත්තයන්ටත් අපි කාලයකට කලින් ගෙනත් දුන්නද කොහෙද නේද? ගෙනත් දුන්නා. මේ විශාල අපි කරඬු වල වැඩ ඉන්නවා ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාරයක් තියෙනවා ලෝකෙ. හරියට ධාතුන් වහන්සේලා එක එක ඔය වත් පිළිවෙත් පුද පූජා කරනකොට වඩිනවා. ඉතින් දෙවිවරු හරියට වැඩම කරනවා. දැන් මට මේ ළඟදී එක දොස්තර මහත්තයෙක් ධාතුන් වහන්සේලා වගේ දෙන්න කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම හරීම මේ විශ්වාස කරපු නැති කෙනෙක්. එයා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා මට කිව්වා එයාගේ අම්මා තමයි මේ ධාතු මන්දිරේ වත කළේ කියලා. ඉතින් අම්මා මැරුණාට පස්සේ එයාට හිතුණලු මේ ඉතින් අම්මා කිව්වලු ධාතුන් වහන්සේලා වඩිනවා මේ කරඬු වල වැඩ ඉන්නවා කියලා කිව්වලු. ඒ ආයිතින් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් සද්ධාවට කෙනෙක් මේව කියන්න පුළුවන් නේ. ඉතින් දවස එයා උදේම වත කරනකොට හරියට මේ පිච්ච මල් එහෙම යාගේ අතින්ම පූජා කළා. මේ පිච්ච මල් වට්ටියේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවලු. පහන පත්තු කළාම පහන් තිරේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවලු. ඉතින් යා ඊට පස්සේ මේ වෛද්‍ය වෘත්තිය අතහැරලා ඒ වැඩේ අතහැරලා බුදුරජාණන් වහන්සේට වත කරන්න පටන් ගත්තා. එයාට හරි පුදුමයි මේ කොහොමද මේ වෙන්නේ කියලා. සද්ධාව නැති කෙනෙක් මේව විශ්වාස නොකරන්නත් පුළුවන්. නමුත් ඒවා එහෙම ඒවා අපිට තේරෙන්නේ නැති මේ අපේ දැනුම ඇතුලේ ලියා ගන්න බැරි අద్భుත දේවල් තියෙනවා. බුද්ධ ශාසනයේ කොහොමත් අద్భుත දේවල් තියෙනවා. ඒකනේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ සුත්තගෙය වෙయ్యාකරණ ඉති උත්තක ගාථා වේදල්ල ඔකේ අන්තිම එක තියෙනවා අద్భుත ධම්ම. බුද්ධ ශාසනයේ අద్భుත දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. ඔය මැජික් නෙමෙයි. අංග 9කින් යුක්ත ශාසනයක් නේ තියෙන්නේ. ඒකේ අවසාන එක බලන්න අద్భుත ධම්ම කියලා එකේ තියෙන්නේ. ඒ හරි අద్భుතයි ඒක විස්තර කරගන්න බෑ. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ මේ සෑයවල් ධාතුන් වහන්සේ හරියට මේ ලෝකෙ මහ විශාල සිතක් මේ ලෝකෙට සලසනවා. විශාල ආශිර්වාදයක් ඒක. ඉතින් මේ භූමියට පවා මේ පුංචි සෑ රඳුන් වහන්සේ ආශිර්වාදයක්. ඉතින් මේක මේ අවුරුද්දකට සැරයක් මේ සුරංග මහත්මයා බොහොම සද්ධාවෙන් මේ පින්කම ලෑස්ති කරන්නේ. ඒ නිසා අපිත් බොහොම සද්ධාවෙන් ඇවිල්ලා මේ පූජාව කරලා යන්නේ. පූජාවටත් වඩා ඉතින් බොහොම පොඩි දේශනාවකුත් කරලා වඩින්නේ. ඉතින් මම මේ පූජා කරන්නේ දැන්. මම මේ සුරංග මහත්තයාගේ පූජාවට ආවට පස්සේ මේ ආයේ එහෙම එකට ආවමයි. ඒ ඕනනම් මට එළි වෙනකම් පූජාව කරන්න පුළුවන්. එහෙම මම කරලා තියෙනවා කාලය. ගාථා කවි කියා එළි වෙනකම් කරපු පූජා තියෙනවා. ඒ කාලේ දැන් බොහෝ කාලයකට කලින්. දැන් නම් මම කොහෙවත් එහෙම පූජාවකට වඩින්නෙම නැහැ. වැඩලම නැහැ මෑත කාලේ. ගිය අවුරුද්දේ මේ දවසේ මං හිතන්නේ මේ සුරංග මහත්තයාගේ පින්කමට ආවට පස්සේ මේ වැඩියේ ඉතින් ඒත් වඩින්න බෑ කියන්න බැරි කමට. කාලයක් මේ මහත්තයා බොහොම සද්ධාවෙන් කරන පිනට උපකාර කරන්න කියලා හිතාගෙන තමයි මේ වැඩම කළේ. මේ සෑරඳුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ විදිහට කියන්න අහසේ සිටින දෙවිවරුන් වඩින්ටයි
මුහුදේ නා රජවරුන් වඩින්ටයි සතර වරම් දෙව් රජුන් වඩින්ටයි පිං රැස් වෙන මහා සෑය වඳින්ටයි සාදු සාදු අපි සෑය පුදන්ටයි සාදු සාදු අපි සෑය පුදන්ටයි සාදු සාදු අපි සෑය පුදන්ටයි ගෞතම මුනිදුගේ සෑය වඳින්නේ නිම් නැති පිං පල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලැබෙන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ රැව් දෙන වීණා හඬ පැතිරෙනවා මල් වරුසා අහසින් වැගිරෙනවා ගෞතම මුනිදුගේ සෑය පුදනවා දෙව්ලොව දෙවියන් සෑය වඳිනවා සාදු සාදු අපි සෑය පුදනවා නාවිමනින් කඩු පුල්ද ගෙනෙන්නේ නාවිමනින් කඩු පුල්ද ගෙනෙන්නේ නාමින වියෝ සොඳ සඳුන් පුදන්නේ නාලොව දෙවිවරු සෑය වඳින්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ තිස්සෙම බුදු ගුණ සිහි කරමින්නේ මිත් කරුණා ගුණ දරා සිටින්නේ සසුන රකින්නට සිත යොදමින්නේ සමන් දෙවිඳු මහා සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ පුන් කලසේ ඇති නෙළුම් පිපෙන්නේ රන් මල් ලෙස මල් මාලා ගෙතෙන්නේ පින්වරුසාවක් ලොවට වහින්නේ පුන් කලසින් අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ
සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ මුදුන සිටම විදුලිය දැල්වෙනවා රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා ගෞතම මුනිදුගේ සෑය පුදනවා ආලෝකින් අපි සෑය පුදනවා සාදු සාදු අපි සෑය පුදනවා සලන සෙමර මැද දිලිමැණිකක්සේ චලන නොවන මහා මිර මුදුනක්සේ මිලින නොකල හැකි රන් පියුමක්සේ බලනු මැනවි සෑකිරි බුබුලක්සේ රන්දා සිත කුසලේ බලගන්ටයි බන්දා අකුසල් බැහැර කරන්ටයි නින්දා බස් හැම විට දුරුවෙන්ටයි කැන්දාගෙන පින සැපත ලබන්ටයි කැන්දාගෙන පින සැපත ලබන්ටයි සිල් රකිනා සංගරුවන රැකේවා පිල් බෙදනා මිස දිටු දුරු වේවා කල් නොයවා බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සාදු 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 හොඳයි පින්වත්නි ඉතින් අපිට බොහොම වෙලා ගිහින් තියෙනවා නමුත් පුංචි ධර්ම කාරණිකුත් කියන්න ඕන පින්වත්නි දැන් ඇත්තටම මම මේ S2 පියාගෙන මේ විදිහට කියනකොට ඉතින් මට මතක් වෙනවා ඒ කාලේ ගොඩාක් පූජා කරපුවා. ඉතින් මේ ගොඩාක් මගේ මතකේ කවි විතරක් ඇති 15000ක් විතර. ඔහොම කියාගෙන යන්න පුළුවන් දවස් එළි වෙනකන් කියන්න පුළුවන්. එච්චරට කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. ඉතින් ඒ නිසා ඔහොම එක කවියක් ඉවර වෙනකොට ආයෙ කවියක් මතක් වෙනවා. එතකොට ඒවා ගොඩාක් කාලයක් කරපු පුද පූජා. දැන් සමහර විට මේ කාලේ කතා කරන්නේ විදර්ශනාව, පටිච්ච සමුප්පාදේ. නමුත් අපි ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුදාපු ලස්සන කතා තියෙනවා. ඒවා අපේ ජීවිතවලට හරි වැදගත්. ඒ නිසා මේ ප්‍රඥාවෙන් විතරක් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ශ්‍රද්ධාව නැති වුණොත් ධර්මයට ඇතුළට එන්න බෑ. දැන් ගොඩාක් දෙනෙකුගේ ජීවිතේ ධර්මයේ ඇතුළට යන්නේ නැත්තේ ශ්‍රද්ධාව දුර්වල නිසා. ශ්‍රද්ධාව දුර්වල වුණාම ධර්මයේ රැඳෙන්නේ නැහැ. දැන් ධර්මයේ ඇතුළට යන්න දොරක් ඕනනේ. යමක් ඇතුළට යන්න නම් දොරක් ඕන. ඒ දොර තමයි ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව නැති නිසා ධර්මයේ තමන්ගේ කණේ වදිනවා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට ධර්ම එකතු වෙනවා. එකතු වුණාට වඩා ධර්මයේ එළියට යනවා. ඒ ධර්මයට යාට එකතු වෙන්න බෑ. ඒකට හේතුව ශ්‍රද්ධාව නැතිකම. සමේ තරුණ දරුවන්ට පවක් කියන්නේ හොඳට ශ්‍රද්ධාවන්ත වෙන්න. මේ ජීවිතේ ගොඩාක් වටිනා එකක් කියලා මේ තරුණ දරුවෝ හිතන්න එපා. මේක ගොඩාක් වටිනා එකක් නෙමෙයි.
මේ ජීවිතේ කොච්චර අවාසනාවන්තද කියනවනම් ආපු තැනක් ගැන දන්නෙත් නැහැ. යන තැනක් ගැන හිතා ගන්නත් බෑ. හැබැයි ලස්සන වාසනා ගුණයක් අපේ ජීවිතේ තියෙනවා. මොකක්ද දන්නවද? මේ මොහොතේ සම්පූර්ණයෙන් ගමන නිමා කරන්න පුළුවන්. අන්න එහෙම තැනක් තමයි මනුස්ස ලෝකේ කියන්නේ. ආපු තැන දන්නේ නැති වුණාට යන තැන හිතා ගන්නත් බැරි වුණාට මේ වෙලාවේ ඔයාලා ධර්මයේ මත යෙදෙන හැකියාව මත ඔබගේ දිශානතිය ගමන් මඟ වෙනස් කර ගන්න පුළුවන්. කැමතිනම් සම්පූර්ණයෙන් නවත්ත ගන්න පුළුවන්. සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ශාසනයක අසිරිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යනවා නම් ඒක මේ වෙලාවේ අභියෝගයක්. ලේසි වැඩක් නෙමෙයි. ඒකට අමාරු වැඩක්. ඉතින් මේ පින්වත් තරුණ දරුවනේ අපි කියන්න ඕන එක දෙයක්. වැඩිහිටියන්ටත් කියන්න ඕන. අපි හැම වෙලාවකම සම්මර්ෂණය කරන්න ඕන අපේ ජීවිතේ. ඇයි මේ ධර්මය අවබෝධ කරන්න බැරි කියලා. දැන් මේ හාමුදුරුවෝ හැමෝම කියන්නේ මේ විදියට කළොත් ඔයාලට අවබෝධ කරන්න පුළුවන් කියලා. නමුත් ඔයාලා පළවෙනියෙන් අවබෝධ කරන්න පුළුවන් කියන එක නෙමෙයි ඔළුවට ගන්න ඕන. ඇයි මට මේ ධර්මයේ මගේ ඇතුළට යන්නේ නැත්තේ? ඒ ධර්මයේ ඇතුළට නොයන්න බලපාන ප්‍රධාන කාරණා 8ක් තියෙනවා. එකක් තමයි ධර්මයේ ඇතුළට යන්නේ නැති වෙන්න එක දෙයක් තමයි ජීවිතය ගැන අදි탁සේරු. ජීවිතය ගැන පවතින ඕකට තමයි ධර්මයේ මහිච්ඡතා කියන්නේ. අදි탁සේරු. ජීවිතය ගැන අදි탁සේරුවක් තියාගන්න එපා. එතකොට මේ අදි탁සේරුව නැති වෙන්න තමයි මේ පුද පූජාවත් පිළිවෙත් උවමනා කරන්නේ. එතකොට ධර්මයේ ඇතුළට යන්නේ නැති පළවෙනි එක තමයි අදි탁සේරුව. ධර්මයේ වචනින් කිව්වොත් මහිච්ඡතාව. ඊළඟට තමන්ට ධර්මයේ හරියන්නේ නැත්තේ ධර්මයේ ඇතුළට යන්නේ නැති දෙවෙනි කාරණේ තමයි අරමුණු ඇසුරු කරගෙන සතුටු වෙන්න බැරිකම. එන අරමුණු වලින් කොච්චර ලෝකේ උරගාලා බැලුවත් සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර ලැබුණත් සම්තෘප්තිමත් නොවන ජීවිතය නිසා ඒ ජීවිතයට උරු වෙලා තියෙන නිසා ධර්මයේ යන්නේ ඇතුළට. නැත්නම් ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. තුන්වෙනි එක තමයි හැම වෙලාවකම දෙවන්නේක් හොයන එක. හැම වෙලාවෙම කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ යාට. දෙවන්නේක් එක්ක වාසය කරන එක. ඒ කියන්නේ ඔකට ධර්මී කියන්නේ පවිවේකය ඕන කියලා. හුදේකලාව ඕන කියන්නේ ඒකට. කවදාවත් දෙවන්නේක් හොයන්න එපා. අම්මා තාත්තා ගැනවත් බලාපොරොත්තු තියාගන්න එපා. මේ දෙමව්පියන්ටත් කියන්න තියෙන්නේ දරුවෝ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. ජීවිතේට දෙවන්නේක් ඕන කියලා හිතන්න එපා. ඒ දෙවන්නේක් ඕන කියලා තව කෙනෙක් මත යැපෙන්නත් තවත් අය එක්ක එකතු වෙලා වාසය කරන්නත් ගියාට පස්සේ ඒ බඳු කමක් නම් ජීවිතේ තියෙන. යාගේ ඇතුළට ධර්මය යන්නේ නැහැ. හතරවෙනි කාරණා දැන් මේවා හිතලා කියනවා කියලා ඔයාලා හිතයි මම ආයෙත් මුල ඉඳලා කියහගෙන යනවා. ඔයාලගේ ජීවිතේ හතරවෙනි කාරණේ තමයි මේ ධර්මයේ ඇහෙනකොට හරීම හිත හැකිලෙනවා. දැන් කෙලෙස් ඉස්සරහින්ම හැකිලෙන්නේ නැහැ. දැන් ඔයාලට ක්‍රිකට් මැච් එකක් යනකොට හිත හැකිලෙන්නේ නැහැ. ඒක බලාගෙන ඉන්න පුළුවන්. නමුත් ධර්මයට එකතු වුණාම කොන්දේ අමාරු වෙනවා, නිදිමත එනවා. හරි අමාරුයි. ඒ කියන්නේ ධර්ම ඉස්සර හරි උදාසීනකමක් අපේ ජීවිතේ තියෙනවා. එතකොට මේ මේ ධර්ම ඉස්සර උදාසීනයි කියනවා අනේ අපිට මේ ධර්මයේ මතක හිටින්නේ නැහැ. එම් කියනවා. මතක හිටින්නේ නැහැ කියලා දෙයක් නැහැ. වැඩි හිටියන් උනත් මතක හිටින්නේ නැහැ කියලා දෙයක් නැහැ. එහෙම එකක් නැහැ ලෝකේ. ඔය නාවුයනි අරියදම් ස්වාමීන් වහන්සේගෙන් එක වෙලාවක ඇවිල්ලා අහනවා එක ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට මෙච්චර මතක හිටින්නේ කොහොමද කියලා. මේසා ඔබ වහන්සේට මතක හිටින්නේ කොහොමද? ඔච්චර මතකයේ කොහොමද තියෙන්නේ කියලා. ඒතර උන්වහන්සේගේ උත්තරේ තමයි ආයුෂ්මතුනි මම මේ හැම එකක්ම ඇහුවේ සද්ධාවෙන්. ඒතර සද්ධාවෙන් හැම වෙලාවකම අහනකොට වැදගත් නෑ කියලා කොටත් නෑ. ඔයාලට ධර්මී වැදගත් නෑ වගේ දැනෙන්නේ ඔයාලගේම සද්ධාව දුර්වල නිසා. ඒතර උන්වහන්සේ කියනවා මම හැම ධර්ම කොටසක් දිහාම බැලුවේ සද්ධාවෙන්. මට සද්ධාවෙන් බලපු නිසා මට මේක හොඳ නෑ
මේක දන්නේ එකක් කියලා එකක් කවදාවත් හිතිලා නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලාට කියන්න ඕන ධර්මයේ ඔයාලට ඇතුළට යන්නේ නැති හතරවෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ඔයගලගේ ජීවිතේ හරි වටිනා දෙයක්. මොකද්ද? ධර්මයේ ඉස්සරහා සිත හැකිලෙනවා. කෙලෙස් සහගත අරමුණු ඉස්සරහා විවෘත වෙනවා. දැන් ටෙලිනාට්‍ය බලාගෙන ඉන්නකොට යාට බලාගෙන එක දිගට බලන්න පුළුවන්. ඊට පස්සේ හෙට වෙනකම් මග බලාගෙනත් ඉන්නවා. නමුත් ධර්මයේ පොඩි වෙලාවක් බණ ටිකක් අහගෙන යනකොට නිදි කිරා වැටෙනවා නම්, කම්මැලි නම්, උදාසීනයි නම්, එපා වෙනවා වගේ නම්, අන්නේ ගතිය නිසා ධර්මයේ ඇතුළට යන්නේ නැහැ. පස්වෙනි කාරණේ තමයි මේ ධර්මයේ කෙරෙහි සංසිඳීම අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. ඒක ඊළඟ මොහොතට අදාළ නැහැ. මේ මොහොතට අදාළ ධර්මයක් තියෙනවා. ඒකනේ අපි කිව්වේ ආපු තැන දන්නෙත් නැහැ, යන තැනක් දන්නෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් උත්සාහවත් වුණොත් මේ වෙලාවේ සංසිඳන්න පුළුවන්. දැන් ගොඩාක් අය ධර්මයේ අනාගතයට අදාළ කරලා බලන්න. ඒකයි ගොඩක් අය කියන්නේ අනේ හාමුදුරනේ මම කොහොම හරි හිතාගෙන ඉන්නවා මෙන්න මේ කාලේ ධර්මයට එන්න. මම රිටයර් වුණාට පස්සේ ධර්මයට එනවා. කවුරුත් එහෙම ධර්මයට ආපු අය නැහැ. විශ්‍රාම ගියාට පස්සේ යාගේ ලෝකේ තවත් කෙලෙස් සහගත අරමුණු ප්‍රතිබද්ධව ලෝකයක් ගොඩනගා ගන්නවා. ඒ නිසා ධර්මයේ අදාළකම ඉදිරියට දාන්න එපා කවදාවත්. එහෙම ඉදිරියට දැම්මට පස්සේ මේ මොහොතේ ධර්මයට යා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක තමයි ඔයගොල්ලන්ට කියන්න ඕන පස්වෙනි කාරණේ. හයවෙනි කාරණේ තමයි මේ මොහොතේ අත්දකින්න ලෝකය ඇසුරු කරගෙන මේ මොහොතේම අතහැරලා දාන්න බැරි එක. මේ මොහොතේ අපි අත්දකින්න ලෝකයක් තියෙනවා. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් තමයි මේ ලෝකේ උරගාන්නේ. ඒතර මේ මොහොතේ අත්දකින්න එක මේ මොහොතේම අතහැරලා දාලා ඊළඟ මොහොතට එකතු වෙන්න බැරි එක. ඒකට අපි කියනවා කෙලෙස් විතර්ක ਵਿਚාර කරනවා කියලා ධර්මීය වචනේ. ඒතර මේ මොහොතේ ගොඩනැගෙන අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම කියන එක අවශ්‍යයි. ඒ අත්දැකීම කිසි වරදක් නැහැ. ඒ මේ මොහොතේ අත්දැකීම ඔස්සේ දිගුවක් විදියට දිගට කල්පනා කරන එක නුසුදුසුයි. අවශ්‍යතාව ඕන මිනිසුන්ට. අත්‍යවශ්‍යතාව ඕනේ නැහැ. ඔයාලගේ ජීවිතේ අවශ්‍යතාව කියන එකක් බුදුරජාණන් වහන්සේ අවශ්‍යතා කියන ඒවා මිනිසුන්ට උවමනා කරනවා. අවශ්‍යතා කියන ඒවා දැන් ආහාර ගන්න එක අවශ්‍යතාවයක්. හැබැයි අවශ්‍යතාව නිසා මිනිහෙක් කවදාවත් සසරට යන්නේ නැහැ. මිනිහෙක් සංසාරයට වැටෙන්නේ අත්‍යවශ්‍ය දේවල් පස්සේ යන්න ගිහින්. අත්‍යවශ්‍ය දේවල් කියලා ටිකක් නඩත්තු කරන්න එපා. අවශ්‍යතාව වලින් සෑහීමකටපත් වෙන්න. මේ මොහොතේ අත්දකින්න අරමුණු ඔස්සේ දිගුවක් විදියට කල්පනා කරන්න ගියොත් ධර්මය යන්නේ නැහැ ඇතුළට. ඒක තමයි 6 වෙනි කාරණේ. 7 වෙනි කාරණේ තමයි ඔය පින්නතුන්ලාට කියන්න ඕන වැදගත් දෙයක්. 7 වෙනි කාරණේ තමයි මේ ඔබට ලැබුණු ජීවිතය මිහිරි දෙයක් විදියට කියවන්න එපා. මේ ලැබුණු ජීවිතය ආර්ය සත්‍යයෙන් බලන්න. මේ ලැබුණු ජීවිතයේ මේ ගතසිත දැනෙන මට්ටම දුකක් විදියට බලන්න පුරුදු වෙන්න. එහෙම බලන්න බැරි නිසා සැපක් විදියට බලනකොට චතුරාර්ය සත්‍ය ගැන කියනකොට එයාට ඒක රුස්සන්නේ නැහැ. 8 වෙනි කාරණේ තමයි මේ මොහොතේ මේ කාරණා වලින් සමන්නාගත වෙච්ච එකක් නම් ජීවිතය මේ ලෝකෙට තණ්හා කරන එක. මේ ලෝකේ මාන්නයක් හදාගන්න එක. මේ ලෝකේ පුද්ගල දෘෂ්ටියකින් ඇසුරු කරන එක. තේරුමක් නැති බව දකින්න එක. අන්නේ දැක්ම නැති නිසා ධර්මය ඇතුළට යන්නේ නැහැ. ඔන්න ඔය කාරණාට තිබ්බොත් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ හාඳුරෝ හොඳට හිතලා ඒ හිතට එනේවා කිව්වා කියලා. ඔන්න දැන් ආයෙත් අහගන්න. පළවෙනි එක. ත්‍රාය අහගත්තම ඔයාලට හොඳට ඔළුවට යයි. පළවෙනි එක තමයි ඔයාලගේ ජීවිතේ තියෙන ඕන ලස්සන දෙයක්. මේ ධර්මයේ ඇතුළට යන්නේ නැත්තේ ඇයි කියලා. ඉස්සෙල්ලා යන්නේ නැත්තේ ඇයි කියලා බලන්න ඕනනේ. අපි මේ කියනවා මෙහෙම කළොත් සෝවාන් වෙන්න පුළුවන්. මෙහෙම කළොත් මගඵල තියෙනවා. මෙහෙම කළොත් චිත්ත සමාධිය තියෙනවා. පළවෙනි ධ්‍යානෙ තියෙනවා කියලා කතා කරනවා. නමුත් අපි කවදාවත් කතා කරන්නේ ඇයි අපිට ධර්මයේ ඇතුළට යන්නේ නැත්තේ? මොනවද ධර්මයේ ඇතුළට නොයන්න අපි තුල පවතින දේ කියලා අපි කවදාවත් කල්පනා කරන්නේ. පළවෙනි එක ජීවිතයේ අදි탁සේරුවක් තියාගන්න එපා, වැඩක් නැහැ. උපරිම අර්ථයක් නම් දෙන්න එපා. ඒකින් ඔයාලට ධර්මයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක ඔයාලගේ ජීවිතේ තියෙන ඕන ලස්සනම දෙයක්.
ඒ ජීවිතේ හරි වටිනවා ඒක. අදි탁සේරුවකට නොයා ඉන්න උත්සාහ කරනවා. ඒක ධර්මී වචනේ මහිච්ඡතාවය. ඒතර ඊළඟට දෙවෙනි එක තමයි පින්වත්නි මේ කොච්චර ලැබුණත් සම්තෘප්තිමත් නොවන මට්ටමට හිත හැසිරෙනවා. ඒ කියන්නේ කොච්චර හම්බුණත් මදි. ඒක මේ කෙලෙස් වැඩි වුණාම වෙන දෙයක්. ඒකනේ විවාහයක් වුණත් පවත්වන්න බැරි. ටික කාලයක් දෙදරලා යනවා. ඒ කාලේ මිනිසුන්ට එහෙම තිබ්බේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා පොදුවේ ගත්තත් කෙලෙසුන්ගේ හැසිරීමේ බලවත්කමක් උද්වේගකාරී බවක් තියෙනවා. ඒ නිසා අරමුණු පස්සේ වේග ඒ පුද්ගලයා තුළ ආරම්මණග්‍රාහීව සතුටු වෙන්න බැරි කම නිසා ධර්මය තුළට යන්නේ. තුන්වෙනි එක හැම වෙලාවකම දෙවන්නේක් හොයන්න එපා. අම්මවත් හොයන්න එපා. අම්මලාට කියන්න තියෙන්නේ දරුවෙක්වත් හොයන්න එපා. ස්වෛරී වෙන්න. හතරවෙනි කාරණේ තමයි ධර්ම ඉස්සර උදාසීන වෙන්න එපා. ඔය චිත්‍රපටි බලන්න ක්‍රිකට් මැච් බලන්න ඇති වෙන ජවය වගේම ධර්මයටත් ජවයක් හදාගන්න. උදාසීන වෙන්න එපා. ධර්ම ඉස්සර. ධර්ම ඉස්සර ජව සම්පන්න වෙන්න. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට ඕන. පස්වෙනි කාරණේ තමයි මේ ධර්මයේ අදාළ වෙන්නේ මේ මොහොතට කියලා හිතන්න. ලබන මාසෙට වයසට ගියාම අදාළයි කියලා නම් හිතන්න එපා. ඊට පස්සේ ඒ පුද්ගලයාට තියෙන්න ඕන 6 වෙනි කාරණේ තමයි පින්වත්නි එයාගේ ජීවිතය තුළ තියෙන්න ඕන මේ මොහොතේ අපි අත්දකින ලෝකයක් තියෙනවා ආයතන වලින්. ඒ ආයතන වලින් අත්දකින ලෝකයේ දිගුවක් විදිහට ඒව ඔස්සේ විතර්ක ਵਿਚාර ඔස්සේ කල්පනා කර ඉන්න එක තේරුමක් නැහැ. මේ මොහොතේ පේන එක මේ මොහොතේ විතරයි අදාළ, ඊළඟ මොහොතට අදාළ නැහැ. හත්වෙනි කාරණේ තමයි මේ සියලු දේවල් මේ ගතසිත දැනෙන මට්ටමේ අත්දැකීම් ඔක්කොම දුකක්. මේ බඳු නඩත්තුවක් කරන්න වෙච්ච එක දුකක්. ආර්ය සත්‍යයෙන් විමසා බලන එක. අටවෙනි කාරණේ තමයි මේ තෘෂ්ණා සහගත, මාන සහගත, දිට්ඨි සහගත තුරුල් කරගෙන ගෙව පරිස්සම් කරගන්න මොකක්වත් නැහැ. පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන්, මානෙන්, දිට්ඨියෙන් ලෝකෙ විමසන එක තේරුමක් නැහැ. ඒ තේරුමක් නැති බව ජීවිතේ දකින්න. ඔන්න ඔය කාරණාට පොඩ හදන්න. එතකොට ඇතුළ ධර්මයට ලෑස්ති වෙයි. එතකොට තමයි ආ ධර්මයට ඔරොත්තු දෙන්නේ. නැත්තම් බෑ. අනිත් කාරණේ ඔයාලට පොදුවේ දෙයක් කියන්න ඕන. මේ ජීවිතය අවබෝධය කරා යන්න බෑ සම්මුතියට අභියෝග කරලා. සමහර අය එනවා ධර්මයේ දියුණු කරන්න යාට මේ සම්මතයේ විශාල පීඩාවක්. එම් පීඩාවක් විදිහට දකින්න එපා. ලෝකේ සත්‍ය තුනක් තියෙනවා. සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් දැකීමෙන් කිසිවෙක්වත් නිවනටපත් වෙන්නේ නැහැ. දැන් අපි කියනවා ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් කියනවා පරමාර්ථ සත්‍ය දැක්කහම තමයි නිවනටපත් වෙන්නේ කියලා. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය දැකීමෙන් නිවනටපත් වෙන්නේ. සම්මුති සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද ආර්ය සත්‍යයේද දර්ශනය වෙන්න ඕන. එතකොට ඔය තුනටම හරියන විදියට තමයි මුළු බුද්ධ ශාසනයම පෙළ ගැහිලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ සම්මුති සත්‍යයක් තියෙනවා. ඒක බොරු නෙවෙයි. ඒකනේ සම්මුත සත්‍ය කියන්නේ. මේ සම්මත කරගත්තේ බොරු නෑ. ඒක ඇත්ත. මේ තමයි මගේ දරුවා, මේ තමයි මගේ අම්මා කිව්වාම ඒක සම්මත කරගෙන ඒක ආයි බොරුවක් නෙමෙයි. සම්මුතිය ඇතුලේ සත්‍යයක් පවතිනවා. එයා ඊළඟ දවසේ වෙන දරුවෙකුට මගේ දරුවා කියන්නේ. ආය මුණ ගැහෙනකොට එයාටමයි මගේ දරුවා කියන්නේ. එයාටමයි මගේ අම්මා කියන්නේ. ඉස්කෝලයක් ඉස්සරහ අම්මා කෙනෙක් දරුවෝ එළියට එනකොට තමන්ගේ දරුවා හොයනකොට ඊයේ යාගේ දරුවටමයි අදත් එයාගේ දරුවා කියලා කියන්නේ. එහෙනම් මේ සම්මුතිය ඇතුලේ ප්‍රෝඩාවක් නැහැ. සම්මත සත්‍යයක් පවතිනවා. හැබැයි ඒවා අපි සම්මත කරගත්තේවා මිසක් ඒකේ පරමාර්ථ ඇත්තක් නැහැ. ඒ සම්මුති සත්‍යය යැපෙන්නේ පුද්ගල බව මත. පරමාර්ථ සත්‍ය කියලා එකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය කියන්නේ මේක විස්තර කරලා බලනකොට වටිනාකම් පේන්නේ නැහැ. හේතුඵල පේන්න ගන්නවා. ආර්ය සත්‍ය කියන්නේ මේ ලෝකේ සියල්ල දුකට සංග්‍රහ කරලා බලනවා. දුක්ඛාරය සත්‍යයෙන් බලනවා. තණ්හාව නිසා මේ දුක නැවත නැවත හටගන්න විදිය බලනවා. ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා වටිනාකම් පේන බව දකිනවා. අවිද්‍යාව නිරුද්ධ කළොත් සම්පූර්ණ පැවැත්ම නිරුද්ධ වී යන බව දකිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාංග මාර්ගයක් දකිනවා. ඒක තමයි ආර්ය සත්‍ය කියන්නේ. ඔය මුළු ඔය ලංකාවේ හාමුදුරුවෝ හදපු ගාථා තියෙනවා. හැම ගාථාවක්ම ඒ ස්වාමීන් වහන්සේලා හදලා තියෙන්නේ මේකට වටිනාකමක් යන විදියට. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මොකක් හරි පූජාවක්. දැන් මල් පූජා කරන ගාතාව ගන්න. මල් පූජා කරන ගාතාව පටන් ගන්න පූජේමි බුද්ධං කුසුමේන නේන සම්මත සත්‍ය ගැන කියන්නේ.
ඇයි පූජා කරන මාවත් ඉන්නවා පූජාව ලබන බුදුරජාණන් වහන්සේත් ඉන්නවා. ඒකනේ පූජේමි බුද්ධං කුසුමේන නේන. මම පූජේමි කියනකොට තමන්ව පෙන්නන්නේ. පූජේමි කියන අර්ථය ඇතුලේ තමන්නේ තියෙන්නේ. පූජේමි කියනවා නම් ඒකේ පින්වත්නි අහං කියන අර්ථයනේ ඇතුලේ තියෙන්නේ. ඒතර පූජා කරන මම ඉන්නවා. පූජාවට පාත්‍ර වන බුද්ධං බුදුරජාණන් වහන්සේ තෙලී ඉන්නවා. සම්මත කරගත් එක. පූජේමි බුද්ධං කුසුමේන නේන. දෙවනි වාක්‍යය කියන පුඤ්ඤේන මේතේන ලබාමි. මොකද හැබැයි මේ පූජාව ඇතුලේ රැස් වෙන්නේ අபிසංස්කාර ටිකක් අන්න හේතුත් පේන්න ගන්නවා. අන්න ඒක තමයි පරමාර්ථ සත්‍යය. පූජේමි බුද්ධං කුසුමේන නේන කියනකොට පූජාව ලබන බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙකුත් පේනවා. පූජා කරන තමුණුත් පේනවා. ඒතර සම්මතය ඇතුලේ ඒක හරි. පරමාර්ථය ඇතුලේ බුදුරජාණන් වහන්සේත් නැහැ, තමුණුත් නැහැනේ. ස්කන්ධ ආයතන ධාතු ටිකක් තියෙන්නේ කියලා එහෙම ධර්මියෝ කියන්නේ. ඒතර පූජේමි බුද්ධං කුසුමේන නේන කියන්නේ සම්මත සත්‍යය. ඊට පස්සේ හේතුඵල වශයෙන් දකින්න එක විස්තර කරලා දකින්න එකනේ පරමාර්ථය. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. එතකොට මේකේ පුණ්‍යාර්ථයක් දකින්නවා. ඒ පින ඇතුලේ මෝක්ෂාර්ථයක් දකින්නවා. පරමාර්ථ වශයෙන් මොකුත් නැත්තම් සංසිඳෙනවා විනා කරන්න දෙයක් නැහැ. මෝක්ෂාර්ථය ස්වර්ගාර්ථයක් නෙමෙයි. ස්වර්ගාර්ථය ගන්නෙ නැහැ. එහෙමනම් මෙතන මේකෙන් පිනක් රැස් වෙනවා නම් මේ පින නැවත නැවත මගේ පහළ වීමටවත් නැවත නැවත බුදුරජාණන් සම්මුඛ වීමටවත් මට උවමනා නැහැ. එහෙනම් මට මොකටද උවමනා? මට උවමනා කරන්නේ මේ පින මෝක්ෂය පිණිස. මෝක්ෂය පිණිස. මෝක්ෂය කියන්නේ නිර්වාණාර්ථය. නිවනට මෝක්ෂය කියන්නේ. සුගතියට ස්වර්ගය කියලා කියන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන සම්මත සත්‍යය. සම්මත සත්‍යය. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පරමාර්ථ සත්‍යය. ඊට පස්සේ කියනවා මේ මල් යම් ආකාරයක මිලින වී යන්නේද අර පරමාර්ථයම පරමාර්ථය තුල තමන්ව ඔසවා තබනවා. මේ මල් මිලින වී යන්නේ යම්සේද මේ මල මිලින වීම ස්වභාවය කරගෙන තියෙන්නේ. මේ මලේ ස්වභාවය මිලින වීමේ අර්ථය පරමාර්ථය ඔසවා තබනවා. කායෝ තථායාති විනාශ භාවං. මේ තමන්ගේ සවිඥානික කයද එසේම විනාශ ස්වභාවයට යන්නේ. ඒතර කය විනාශ ස්වභාවයට යනවා නම් මේක දුකක් කියන දුක්ඛාර්ථය කියලා කුළු ගැන්වලා තියෙනවා. දැන් බලන්න එකම එක ගාතාවක් ඇතුලේ සම්මත සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද පරමාර්ථය තුල ශ්‍රාවකයා ඔසවා තැබීමද ඒක ඇතුලේ දුක්ඛාරිය සත්‍යයේද මතු කරලා තමයි ගාතාව විවර කරන්නේ. ඔය වගේ ඕනම ගාතාවක ඒ කාලේ මම කියන්නේ අනුරාධපුර යුගයේ වගේ කාලේ ඉඳලා එන ගාතා තියෙනවා. මම හිතන රහතන් වහන්සේලා හදන්න ඇති. මේව මේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා හදුවා වෙන්න බෑ. සමහර අය හිතනවා මේව මේ පෙරේදම ගාථා කියලා. ඒක වෙන්න බෑ. ඒ නිසා පින්වත්නි මේවා තුල මහා විශාල ආර්ය සත්‍යයට උදව්වක් තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ පුද පූජා වැඩක් නෑ. විදර්ශනාව තමයි හරියන්නේ. පටිච්චසමුපාදේ කියන්නේ එහෙම කියන්න බෑ. මේ හැම එකකින්ම නිවනට උදව්වක් තියෙනවා. ඒ නිසා ওই පින්වත් දරුවෝ පුළුවන් තරම් ජීවිතේ ධර්මයෙන් දකින්න. මේ ජීවිතේ ධර්මයෙන් බලනවා විනා වෙන විසඳුමක් නැහැ. ඒ නිසා මේ ධර්මයෙන් බලනකොට තමයි මේ අපේ චින්තනය ලෝකෙට විවෘත වෙන්නේ. අපේ චින්තනය හරි පටුයි පොඩි මනසක් අපිට තියෙන්නේ. ඒ මනස තුළ මැවෙන ලෝකයට වහවැටිලා ඔය ඉන්නේ. ඔය මනස තුළ මැවෙන ලෝකයට අහුවෙලා ඉන්න තාක්කල් මිනිසුන්ට කඳුළු විතරයි උපදින්නේ. හඬා වැටීම් සෝසුසුම් හෙලින් විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට තමයි සදාතනිකව කඳුළු අමාර වෙන්නේ. ඒ නිසා ඔය පින්වත් දරුවන්ට මේ වැඩිහිටියන්ට මේ සුරංග මහත්මයා මෑණියන් පියාණන් සහෝදරිය මේ සුරංග මහත්මයාගේ නෝනා මහත්මිය ඇතුළු හැම දිනාටම මේ ආයතනයේ සියලු දිනාටත් මේ හෝරා එකමාරක විතර කාලයක් මේ උතුම් අර්ථයට සමවැදීමේ කුසලය සුවසේම ජීවිත අවබෝධය කරා යන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ සුරංග මහත්මයාට මේ උතුම් කුසල් තමන්ගේ ආධ්‍යාත්මික අර්ථයේ පිණිස වේවා. ඉතින් මේ කුසලානි සංසයන් සදාතනික සංසිඳීම පිණිස වේවා.
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අපි මේ මහත්යට ප්‍රාර්ථනා කරමු. මේ මහත්යගේ ජීවිතය බොහොම ලස්සනයි. බොහොම දක්ෂ ව්‍යවසායකයෙක්. අපි මේ පඬිතුහාරෝ කිව්වා උන්වහන්සේට හරියට උදව් කරනවා කියලා. ඉතින් මේ උන්වහන්සේගේ වැඩ ඉන්න පිරිවෙනේ ස්වාමීන් වහන්සේලාට සංඝෝපස්ථානයෙන් ඒ සංඝ පිරිසට හරියට අනුග්‍රහ කරනවා කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේ වැඩම කළා කියලා කිව්වේ. එතකොට මේ සුරංග මහත්මයා මේ බොහෝ ස්වාමීන් වහන්සේලාට එහෙමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා හරි ලෙන්ගතුයි. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික අර්ථය වෙනුවෙන් තමන්ගේ කාලය ධනෙ ශ්‍රමයේ කැපකරන්නට ඔහු සැදී පැහැදී සිටිනවා. ඉතින් මේ තරුණ දරුවන්ට පවා පරමාදර්ශයක්. ජීවිතේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට නැගිටින්න ඕන මේ සුරංග මහත්තයා වගේ තමයි. එහෙම නැත්නම් ජීවිතේ එක තැනක හිස් බවක් ඉතුරු වෙනවා. හිස් බවක් තියෙන ජීවිතේ. ඉතින් ඒ හිස් බව පියව ගන්න එක වෙලාවක විසඳුමක් නැහැ. ඊයේ මාව මුණ ගැහින්න එක්තරා නෝන කෙනෙකුත් මහත්තයෙකුත් ආවා. ඒගොල්ලෝ ආවේ බොහොම වෙන රටක ඉඳලා. ඒගොල්ලෝ ඇවිල්ලා මට කිව්වේ හරියට හම්බ කළා. දරුවන්ට වෙන් කළා ඒවා. අනේ ස්වාමීන් වහන්සේ හරීම කිසිම සතුටක් නැහැ. දැන් හිතේ මෝරන එක සතුටක් මේ තියෙන ඉඩකඩන් ටික ශාසනයට පූජා කරන්න හිතෙන්නේ දැන්. දරුවෝ ඉන්නේ මෙහෙ නෙමෙයි. මේ පූජාව බාර ගන්න කියලා ඊයේ හවස ආපු නෝන කෙනෙකුත් මහත්තයෙකුත් මගෙන් ඉල්ලීමක් කළා. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ ඔය දරුවන්ට මේ රැස්කිරීම ඇතුලේ එක වෙලාවක එපා වෙනවා. ධර්මයේ තිබ්බොත් එපා වෙන්නේ නැහැ. ගුණධර්ම තිබ්බොත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. ධර්මයක් නැති වුණොත් මහ විශාල හිස් බවක් ජීවිතේ දැනෙනවා. මහ විශාල ශෝකයක් කනස්සල්ලක් ජීවිතේ දැනෙනවා. ධර්මයක් තිබ්බොත් ඒක දැනෙන්නේ නැහැ. පස්සේ ජීවිතේ කනස්සල්ලට පත් වෙලා ධර්මයේ හොයාගෙන එනකොට සමහරට ප්‍රමාද වෙන්න පුළුවන්. එදාට ඔබට මේ ධර්මයේ සෑහෙන්නේ නැති වෙන්න පුළුවන්. පෑහෙන්නේ නැති වෙන්න පුළුවන්. ධර්මයට ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම ධර්මයේ එක පැත්තකින් තියාගන්න. හැම වෙලාවකම බලන්න මේ වගේ දෙයකට බුදුරජාණන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. ප්‍රශ්නයක් ජීවිතේට එනකොට මේ පුංචි දරුවෝ පවා හැම වෙලාවකම මේ වගේ සිද්ධියකට බුදුරජාණන් වහන්සේ කොහොමද මුහුණ දුන්නේ? ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න එනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඇහිම් බලන්න. එතකොට මේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා. සම්පූර්ණයෙන් සංසිඳෙනවා. මොකද ලෝකේ තියෙන්නේ ප්‍රත්‍යෝත්පන්නය සහ පටිච්ච සමුප්පන්නතාවයක් විතරයි. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. ලෝකේ ප්‍රත්‍ය තියෙනවා. ඒ වයින් ප්‍රත්‍යෝත්පන්නයක් විදියට මේ අත්දකින්න ජීවිතයක් තියෙනවා. ඒ වගේ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඊට ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් විදියට කෙනෙක්ගේ ජීවිතේ අඩු ආයුෂයෙන් ජීවිතේ අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ සතර මහා ධාතුන්ගේ විශාල විකෘතියකට යන්න පුළුවන්. ඒ විකෘතිය ප්‍රත්‍යයන්ගෙන් උපන් දෙයක්. ඒ අනිවාර්යෙන් සසර ප්‍රාණඝාතය කරලා. සමහර අය ඉන්නවා ලිංගික අවයව පිහිටලා නැහැ. ඒව අනවශ්‍යව නෙමෙයි. හරියට පිහිටලා නැහැ. එම මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඇයි? පෙර සංසාරේ ප්‍රත්‍ය මොකද්ද? එයා ගොඩාක් කාමයේ වරදව හැසිරිච්ච කෙනෙක්. එයාට එක ස්ත්‍රියක් ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. එක පුරුෂයෙක් ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. එයා සතුටු වෙන්නේ නැහැ එහෙම. එතකොට මේ කාමයේ වරදව හැසිරීම කියන එක ප්‍රත්‍ය කරගෙන ප්‍රත්‍යෝත්පන්න විදිහට සතර මහා ධාතුන්ගේ විශාල විකෘතියකටපත් වෙලා. ඒ විකෘතිය දෙවියෙක් කරපු එකක් නෙමෙයි. ප්‍රත්‍යයන් නිසා උපන් ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක්. මේ දෙක අතර පටිච්චසමුප්පන්න සම්බන්ධයක් තියෙනවා. ওই සම්බන්ධේ පේනකොට ලෝකේ ගරහන්න හිතෙන්නේ නැහැ කාටවත්. මේ ලෝකේ මිනිස්සු බෙදන්න හිතෙන්නේ නැහැ. ওই විදිහට බලනකොට ස්ත්‍රී පුරුෂ බවවත් පේන්නේ නැතු යනවා. ඒ විදිහට ධර්මයෙන් බලනකොට සරාගී සිතක් උපදින්නේ. මේ තරුණ දරුවෝ පව ගොඩාක් රාගයෙන් පීඩා විඳින. ගොඩාක් රාගයෙන් පීඩිතයි. ওই විදිහට ධර්මයෙන් බලනකොට වෙනදා වගේ රාගසිත එන්නේ. වෙනදා වගේ ද්වේෂය එන්නේ. ධර්මයෙන් බලනකොට. ඒ වගේ මේ ගැඹුරු ධර්මයක් තියෙන්නේ. මේ ධර්මයේ එක පැත්තකින් තියාගන්න. ඒ ධර්මී පැත්තකින් තියාගෙන බලනකොට ජීවිත කවදාවත් වරදින්නේ නැහැ. එහෙම නොවරදින පාරක් බුදුරජාණන් වදාරලා තමයි පිරිනුවම් පෑවේ. ඒ නිසා මේ පින්වත් දරුවන්ට මේ ධර්මයේ උපකාරය අනුග්‍රහය සැලසිලා
ජීවිතේ ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩම කොට වදාළ නායක ස්වාමීන් වහන්සේලාට ඒ වගේ මේ සුරංග මහත්මයාට උදව් කරන මේ මුලින් අනුශාසනා කරපු අපේ ස්වාමින් වහන්සේට ඉතින් උන්වහන්සේ ගොඩාක් මහන්සි වෙනවා මේ සුරංග මහත්තයාට මේ පින්කම ලස්සනට කරලා දෙන්න. ඒ වගේම මේ වැඩම කොට වදාළ අපේ කල්යාණ මිත්‍ර දර්ශනපති වටිනාපහ දේවානන්ද අපේ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක බොහොම කල්යාණ මිත්‍රයි. මේ අපි මෙහෙට වඩිනවා කිව්වොත් උන්වහන්සේ බණ කියන එක නවත්තලා අපිව මුණ ගැහිලා යන්න එනවා. බණක් තිබ්බත් ඒක වෙන කෙනෙකුට පවර්ලා එනවා. අපිට උඟාක් ගුරු හරුකම් දෙන හරි කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් අපිට වඩා බොහොම වැඩිහිටි පරිණත මේ ශාසනික අත්දැකීම් බහුල ධර්මඥානයක් තියෙන අපේ ගෞරවනීය අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අදත් මේ අපේ අනිකුත් පඬිතහරු ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනා වහන්සේ මේ බොහෝ වෙලා අපි කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් රැඳිලා සිටියේ. අප දිනපතාම රැස් කර ගන්නා වූ සියලු කුසල්ද මේ සියලු ස්වාමින් වහන්සේලාට හේතු උපකාර වෙලා ජීවිතාවබෝධේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ සුරංග මහත්තයාගේ අම්මා තාත්තා සහෝදරිය පවුලේ දරුවන් බිරිඳ ඇතුළු සියලු දෙනාටමත් ඒ අයගේ නමින් මියගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. මියගිය සියලු ඥාතීන්ට සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මේ භූමිය විමානය කරගෙන සිටින සියලු දෙවියෝද සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන විෂ්ණු කතරගම ආදී සියලුම දෙවිවරු මේ භූමිය කෙරෙහි ආකර්ෂණයකින් සිටින සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන්ව සතුටු වෙත්වා. මේ බුද්ධ ශාසනයේ අර්ථයන් දකිමින් සිත් පහදවා ගනිත්වා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව සතුටු වෙත්වා. සුරංග මහත්මයා ප්‍රදාන පින්නතුන්ගේ මේ ව්‍යාපාර කටයුතු කෙරෙහි දෙවියෝ ආශිර්වාද කරත්වා. දෙවියන්ටද උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථා. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අවසාන යාමේද අපගේ নমස්කාරය වේවා. සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ඥාතීන්ද සිහි කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සබ්බදං පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අනුමෝදනා ගාථා සජ්ජායනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති
සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු